සුබ දවසක් හැමෝටම. එන්නකෝ අපි ඔක්කොම එකතු වෙලා රසම රස පොලොස් සැඹුලක් හදමුද? ඉස්සෙල්ලාම ගහෙන්ම කඩාගත්ත පොලොස් ගෙඩියක් සුද්ධ කරලා හොඳට හොදලා කෑලි කපා ගත්තා මෙහෙම. ඒකට කහ කුඩු ටිකක්, ලුණු කුඩු ටිකක්, බෙදපු උළුහාල්, කුරුඳු පොතු දෙකක් එකතු කරගන්න තමයි තියෙන්නේ. අද මම ගොරක වෙනුවට දාන්නේ සියඹලා. කරපිංච රම්පේ චුට්ටකුත් ඕන. ඉස්සෙල්ලාම තෙල් තාච්චියක් ලිපේ තියලා ඒකට පොල් තෙල් ටිකක් දාගන්නවා. තෙල් රත් වීගෙන එද්දි අබ ටිකක් දාගෙන පුපුරාගෙන එද්දි කපාගත්ත රතු ලූණු, සුදු ලූණු, රම්පේ කරපිංච දාලා රන්වන් පාට වෙනකම් බැද ගන්න තියෙන්නේ. අද මම උයන්නේ දර ලිපේ. ඔයාලා හදන්නේ මීට වෙනස් විදිහකට නම් මට කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ මම ආසම ලේසම විදිහ. ඊට පස්සේ ඒකටම මිරිස් කුඩු තේ හැඳි එකහමාරක් විතර, ගෙදරම කොටාගත්ත තුන පහ කුඩු තේ හැඳි දෙකක් විතර එකතු කරලා හොඳට හැඳි ගා ගන්න ඕන. ඊට පස්සේ ඒකට ලුණුයි කහයි දාලා තියාගත්ත පොලොස් කෑලි ටිකක් දාලා හොඳට කවලම් කරගන්න. අපිට මේකට ඕන වෙන්නේ පොල් කිරි ටිකයි. ඊට පස්සේ අවසානට වතුර චුට්ටකුත් දාලා මූඩියකින් වහලා තියාගන්න. මදකින්න උයා ගන්න ඕන. ටික වෙලාවකින් මේ දැන් නම් ටිකක් පාගට ඉදලා තියෙන්නේ. දැන් මිටි කිරි ටිකකුත් දාලා හොඳට හැඳි ගා ගන්න ඕන. හැබැයි කෑලි පොඩි වෙන්න දෙන්න එපා. මදකින්න ඉදෙන්න තිබ්බහම අවසානට මෙහෙම තමයි තිබෙන්නේ. ටිකක් ඉඳෙන්න තියන්න ඕන. හරිම රසයි. ඔයාලත් හදලා බලන්න. කමෙන්ට් කරන්න, ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න.